තමුස මොකක්ද කියන්නේ? තමුස කියන්නේ දැන් මම මොඩයි කියලාද? නෑ නෑ තමසට මොලේ තියෙනවා. අන්න එහෙම එනවേ. අනේ ඇයි දෙවියනේ මේ වගේ මෝඩ ගහක් මගේ නංගි විදියට එව්වේ? මොකක්? ඒ පාර තමස කියන්නේ මම මෝඩයි කියලාද? නෑ තමුස මෝඩ නෑ. මේ තමුසගේ හැටි. අයියේ තමසට මං කියන්න ඕනද? ඔය මේ නවත්ත ගන්න ඔය කන්න ලව්ව ඈ මේ කවුද යකෝ මේ? යකෝ දෙයියෝ යකෝ ඈ හලෝ දෙයියෝ යකෝ. දෙයියෝ යකෝ නෙවෙයි යකෝ මං දෙයියෝ ඔයා දෙයියෝ. ඉතින් දෙයියෝ මොකද මේ කේන්තියෙන් වගේ? යකෝ මට උඩට වෙලා ඉන්න නෑ උඹලා දෙන්න මෙතන කන්න ලව් කරනවා කියලා ඇවිල්ලා කරන්නේ රණ්ඩු වෙන එකනේ. අපි මොකාකාරී කිලුටකට අහුවෙලා වගේ දෙයියෝ. what කිලුට දැක්කන්නේ අර සර්පයා වතමයි මෝඩයා මේ උඹලා දෙන්න කිලුටකට අහුවෙලා නෑ. දෙයියෝ ඒක නෙමෙයි අපිට දැන් අර වරතුන හම් වෙනවද? මොන ඊයර වරතුනානේ. මොන වරතුන? අයියනේ අර පහන භූතය දෙන වරතුන. මම දෙයියෙක් යකෝ භූතෙක් වගේ පේනවද? මං කිව්වේ මේකේ මෝඩයි කියලා. අනේ මේ ඔයි මම මොඩ නෑ. නෑ තමුස මෝඩයි. නෑ මෝඩයි. නෑ. මෝඩයි. ඔයි ඕකන වත්තපල්ලා මගේ ඔළුව විකාර වෙනවා මට පිස්සු හැදෙනවා ඔය මල වතේ දෙයියෙක්වත් දරා ගන්න බෑ යකෝ. ඒකනේ මම මේ කියන්නේ මේකේ මෝඩයි කියලා. නවත්ත ගනියෝ අපි දෙන්න ආයේ කියවගෙන තිබ්බොත් එහෙම මගේ යාළු දෙයියෝ 32 කෝටි 9 මිලියන 9,99,999 කියලා අපි දෙන්නව තුත කරලා දානවා. දැන් එතකොට අර දෙයියෝ 33 කෝටියක් නැතේ යහසේ. ඉන්නවා කොහේන එක දෙයියෙක් අඩුවේ නේතන. ඒ ඉතුරු දෙයියෝ තමයි මම. මට සිරියෝනේ. මේ උඹලා දෙන්න රණ්ඩුවත් ආය අම්මපා. මම නරන්න කරන්නේ නැතේ. මෙයා තමයි. අනේ මේ මන් නෙමෙයි දෙවියෝ. මෙයා තමයි. නෑ මෙයා. 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 ඉතපන්කෝ ඉතිනක ඒස්වා ඒමකයිඒනේ හාපෝ මේකි කියවිල්ල හඟින්න කොහොමද දැම්ම කට වැට කර කම්වියට දැංගරි දුටු දනමන්න බඳින සුල්ලු කැන්නෙකි හොඳට හුරු අසනවටම ලැබුණු එකෙක් මං අම්මගේ තාත්තගේ බාලම කොල්ලු කවින්ද සාගසේකරා